වෙල්කම් ට්‍රේඩර්ස් GBP US ඩොලර් ට්‍රේඩර් සෙටප් වෙලා තියෙනවා. මට මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එක සහ ඒත් එක්කම ඩිස්ප්ලේස්මන්ට් එකක් මට මාකට් එකට හම්බෙලා තියෙනවා. 3 මිනිත් එක තමයි මගේ එන්ටි ටයිම් ෆ්‍රේම් එක වෙන්නේ. බලමු ට්‍රේඩ් එක සෙටප් වෙන්නේ කොහොමද කියලා. මම ට්‍රේඩ් එක ගන්න විදිය ට්‍රේඩර් ප්ලේස් කරාට පස්සේ කියලා දෙන්නම්. චුට්ටක් ඒ නිසා බලාගෙනමු මාකට් එක එන්ට්‍රි ගනීද කියන දේ. හරි ගයිස්, ට්‍රේඩ් එක සෙටප් කරලා තියෙන්නේ මෙන්න මේ CRT හයි එකෙන්. මේ CRT හයි එක 1am CRT මොඩල් එක. එතකොට අපි ගන්න ඕන සාමාන්‍යයෙන් 15 මිනිත් එකේ CSD ලෙවල් එකක්. ඒතර මෙන්න මේක මට CSD ලෙවල් එකක් විතර ට්‍රේඩ් එක ගන්න පුළුවන්. නමුත් මම CSD ගහන්න ගියේ නෑ. මට ගහන්න පුළුවන් මෙතනින් උනත් ගහගන්න තිබ්බා. ට්‍රේඩ් එක ප්ලේස් කරගන්න තිබ්බා. මම ප්ලේස් කරේ නැත්තේ සිල්වර් බුලට් ටයිම් එක මාකට් එක හදලා දෙනකම්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මාකට් එකේ ලික්විඩ් ස්විප් එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ ස්විප් එකත් එක්ක CRT හයි එක තියෙනවා මට. ඊට පස්සේ මාකට් එක ටර්ල් සුප් කරලා තියෙනවා. ටර්ල් බොඩි සුප් එකක්. ඊට පස්සේ මාකට් එකේ මැක්‍රෝ ටයිම් එකක් ඇතුලේ ලික්විඩ් ස්විප් එකක් මාකට් එක මට හදලා දීලා තියෙනවා. ඒත් එක්කම ලික්විඩ් ස්විප් එකෙන් පස්සේ ඩිස්ප්ලේස්මන්ට් එකක් මාකට් එක මට අරගෙන දීලා තියෙනවා. ඩිස්ප්ලේස්මන්ට් එකත් එක්ක මං ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන මෙන්න මේ 3 මිනිත් එක හැදෙන FPG මේක අපිට මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එකක් විදියට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ 3 මිනිත් එකේ හදලා තියෙන FPG එකේ 50% එකට මාකට් එක ටැප් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ හරිය හදන low resistance liquidity මේ ට්‍රේඩ් එකේ අපේ ටාගට් විදිහට ගන්න පුළුවන්. Moving with the
හරි ගයිස් ට්‍රේඩ් එකේ සෙකන්ඩ් TP එකත් හිට් වුණා. 3R ගත්තම මම දාලා තිබ්බේ ට්‍රේඩ් එක ගත්ත විදිය මං කිව්වේ නෑ නේද මං ආයි කියන්නම්. වන්න FVG එකක් සෙටප් කරලා තියෙනවා සහ වන්න වේකේ CRT එකක් නැත්තම් මේ තියෙන්නේ ඊයේ දවසේදී කීයද මේ 21 කැනල් එක 21 කැනල් එක 1 කැනල් එකෙන් ටයර් සුප් කරන ෆර්ෂන් එක තමයි මේ CRT හයි කරම මාක් කරලා තියෙන්නේ. ඊට අමතරව ටර්ල් සුප්පෑම් මාකට් එකට හම්බ වෙනවා. ලික්විඩ් සිප්පෑම් මාකට් එකට හම්බ වෙනවා. පස්සේ ඊට ලික්විඩ් සිප් එකෙන් පස්සේ සීලෝ බුලට් ටයිම් එක අපිට හම්බ වෙනවා. මාකට් එක තවත් ඩප් වෙනවා. ඉතින් සීලෝ බුලට් ටයිම් එක හම්බුණා. මා ලස්සන මෙන්න මෙතනින් මට මෙතන මාකට් ස්ට්‍රයික් ෂිෆ්ට් එකක් ගන්න පුළුවන්. මාන්න මාකට් ස්ට්‍රයික් ෂිෆ්ට් එකත් එක ඩිස්ප්ලේස්මන්ට් එකක් මට මාකට් එකට හම්බ වෙනවා. right ඒ ඩිස්ප්ලේස්මන්ට් එකේ FVG එක through FVG එකෙන් මම මාකට් එකට එන්ටර් වෙනවා. ඔන්න විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. ලස්සන ට්‍රේඩ් එක. ලන්ඩන් එකත් ඉවර වෙනවා. එහෙනම් මේ වගේ ට්‍රේඩ් එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු. ගිහින් එන්න හැමෝටම ජය වේවා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න.